Welcome to My Phonics World. My Phonics World YouTube channel එකට ඔයාලා හැමෝම ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පොඩිත්තු එකතු වෙලා ඉන්නේ English alphabet එකේ letters වලට අදාළ sounds මොනවද කියලා ඉගෙන ගන්න. මේ වෙනකොටත් අපි sounds තුනක් ගැන කතා කරලා තියෙනවා. බලමු අද අපි ඉගෙන ගන්න sound එක මොකක්ද කියලා. Can you see some pictures? What is the first one? Pan. Pick, pen, pan, pick, pen. පොඩිත්තනේ ඔයාලට පේනවා ඇති මේ හැම වර්ඩ් එකක්ම ස්ටාර්ට් කරන්නේ එකම සවුන්ඩ් එකකින්. What is the sound? Yes, you are correct. The sound is p sound. Today we are going to learn about p sound. අද අපි ඉගෙන ගන්නේ මෙන්න මේ සවුන්ඩ් එක ගැන. මොකද්ද දුවේ පුතේ මේ සවුන්ඩ් එක? p sound. p sound. මොනවාද වචන ඔයාලා දන්න p sound එකකින් ස්ටාර්ට් කරන? Think about it. Penguin, penguin, pumpkin, pumpkin, pot, pot, pencil, pencil. මේ වගේම තවත් ගොඩාක් වචන p sound එකකින් ස්ටාර්ට් කරන්නේ ඔයාලට මතක් වෙනවා ඇති. එහෙනම් දුවේ පුතේ අද අපි ඉගෙන ගන්න sound එක මොකක්ද? p sound. What is the sound? p. Penguin, pumpkin, pencil, pot. All of these words start with the same sound. The sound is p sound. The sound is p sound. ඔන්න පෙන්සිල් බබා අපිට කියලා දේවි කොහොමද p sound එක හරියටම ලියන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙතන big p එක සහ small එක දෙකම තියෙනවා නේද? හරි අපි බලමු how to write the big sound. Down, up and make a curve. Again. Down, up and make a curve. The small one. Down, up and curve. Very easy. Down, up and make a curve. ඔන්න පෙන්සිල් බබා අපිට කියලා දුන්නා කොහොමද p sound එක හරියටම ලියන්නේ කියලා. මේ තියෙන්නේ පුතේ big p and small p. ඔයාලට පේනවා ඇති small one is a hanging letter. මම ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. p කියලා කියන්නේ small p කියන්නේ hanging letter එකක්. ඒ කියන්නේ යාට tail එකක් වගේ හරියට අර මංගිගේ tail එක වගේ hang වෙන කොටසක් තියෙනවා. ඒ නිසා small p එකට අපි කියනවා hanging letter එකක් කියලා. ඒ නිසා big p එකට වඩා small p එක අපි පොඩ්ඩක් පහලින් තමයි ලියන්නේ. මේ තියෙන්නේ හරියටම කොහොමද letter එක line එකේ ලියන්නේ කියලා. එහෙනම් දුවේ පුතේ අද අපි ඉගෙන ගත්ත sound එක p sound. What is the sound? p. p for pan. p for pan. Okay? මේ වගේම තවත් sound එකක් අරගෙන ඉක්මනින්ම මම ඔයාලව මුණ ගැහෙන්න එන්නම්. Bye bye. Thank you.